විශේෂයෙන්ම අද දවසේ මේ නව යුගයේ තුලින් අපි අපේ ආදරණීය ජනතාවට කියනවා මෙතෙක් කල මුදා නොගත් ප්‍රදේශයක් වුණු මේ හම්බන්තොට දිස්ත්‍රික්කය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ආදරණීය මිත්‍රවරුනි මෛත්‍රී යුගය කියන්නේ පලි නොගන්න යුගයක්. ගහන කපන කොටන වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරන යුගයක්. අපි ඉදිරියේදී ජනතාවට සහනය ලබා දීලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙරෙහි ලැබපු ඒ විශ්වාසය තව දුරටත් ජයග්‍රහණය කරවලා මෙතෙක් කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදු ජනතාවගේ මුදල් පසුම්බියට සාක්කුවට නොලැබුණු සහන ටික මහා ආදරණීය ජනතාවට මම කියන්න කැමතියි අද දවසේ ඉඳලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හේන් ගොවියාගේ ගොවිබිම් ටික හේන් ගොවියාට අයිති රන්මී දෙන්න කවුරු හරි රජයේ නිලධාරියෙක් ඇවිල්ලා කිව්වොත් දශක 10ක් 15ක් දශක දෙක තුනක් පරම්පරාගතව ඔබලා භුක්ති විඳපු හේන් ගොවිබිම් ටික කවුරු හරි රජයේ නිලධාරියෙක් උතුර ගන්න හැදුවොත් එක නෑ මෛත්‍රී යුගය මේ මහින්ද මහත්තයා කිව්වේ මගේ යුගේ නෑ. මට එක දුරකථන ඇමතුමක් දෙන්න. අනිවාර්යෙන්ම හේන් ගොවියාගේ ගොවිබිම් ටිකට මෛත්‍රී ආණ්ඩුව අත තියන්න නැහැ කියලා. මේ තිස්සමහාරාම පුරවරය මේ නගරය ඉවත් කිරීමේ මහා කුමන්ත්‍රණයක් තිබුණා. මම තමුන්නාසලට කියන්න කැමතියි තිස්සමහාරාම නගරය අපි කොහාටවත් ගෙනියන්නේ නැහැ. ගෙනියනවයි කියපු තැනක් තියෙනවා නම් එතනත් අපි සංවර්ධනය කරනවා කියලා. කාගේවත් ඉඩකඩම් අපි හොරාගන්නේ නැහැ. මෛත්‍රී යුගයක් තුල කිසිම දේශපාලඥයෙකුට රජයේ ඉඩම් වලට අත තියන්න බෑ. ඒක තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාලනය. කිසිම පොල් පොඩ්ඩක් ඕනේ. කතා කරා. එන්නේ එක්කනේ. හරි. අහගන්න කියන දේ. මම කිව්වේ කිසිම දේශපාලකයෙකුට කිසිම മന്ത്രിවරයෙකුට රජයේ ඉඩම් වලට අත තියන්න බෑ. රජයේ ඉඩම් කියන්නේ ජනතාවගේ ඉඩම්. මේ වෙන විට අපේ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර දුසින් ගණන් කොම්පැනි කාරයන්ට පෝසතුන්ට ධන කුවේරින්ට කොළඹ හතේ කුරුඳුවත්තේ ලොකු ලොක්කන්ට දීලා තියෙනවා. මම එදා තිස්සමහාරාම වේදිකාවේ පොරොන්දු වුණා. කෝටිපතියන්ට දුන්නු ඉඩම් ටික නැවතත් වරක් රජයට අරගෙන ඒ ඉඩම් ටික ඉඩම් නොමැති අනු පවුල් වලටත් තරුණ තරුණියන්ටත් අපි බෙදලා දෙනවා කියලා. ඒ වගේම මම තමුන්නාසලට කියන්න කැමතියි
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ජන වරමක් ලබා ගත්තේ කපන්න කොටන්න නෙවෙයි, වෙඩි තියන්න නෙවෙයි, පලි ගන්න නෙවෙයි, කොන් කරන්න නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. කාට හරි ඕනනම් වෙඩි තියන්න, කපන්න කොටන්න ඒගොල්ලන්ට පුළුවන් මගෙන් අයින් වෙන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒකට මම කියනවා ගිහින් මහින්ද මහත්තයාට බැඳෙන්න. මාත් එක බැඳෙන්න දෙන්න එපා. හැබැයි වසර 20කට වැඩි කාලයක් මොනම සහනයක්වත් නැතුව බඩගින්න හිටපු, හානතේ හිටපු, පිපාසෙන් හිටපු පහුගිය ජනාධිපතිවරණයේදී රැස්වීම් නාම ලේඛන වලට අතුලත් වුණු, පොකට් රැස්වීම් නාම ලේඛන වලට පෙනී හිටපු, අපි වෙනුවෙන් කන්නසින් ගිය, අපි වෙනුවෙන් වැඩ කටයුතු කරපු අලි අතින්නියන්ට අපේ පෙරහැරේ ඉදිරියෙන්ම යන්න දෙනවා කියලා මේ වගේම මේ මැතිවරණ ජයග්‍රහණයට අලි අතින්නියන් වගේම සීනුවේ සහෝදර සහෝදරිනුත් ආධාර කරා. මේ දීශනය තුල උනත් අපේ හිටපු යටින් දුන්න සපෝට් එක මම ආරාධනා කරනවා ඒ සියලුම දෙනාට අපේ මහජන සංවර්ධන බලකාය, ජනතාවට සහන සලසන බලකාය, අර ගෙවල් ළඟට අවිල්ලා වෙඩි තියන බලකායවල් නෙමෙයි, අර තිස්සමහාරාමේ රැස්වීම් තියනකොට ලයිට් කපු බස් වලට ඇල තිබ්බ බලුකාය නෙමෙයි, ස්පීකර් වල වයර් කපපු බලුකාය නෙමෙයි, ලයිට් කපපු බලුකාය නෙමෙයි. මම ඔබලාට කියනවා අපි කරන්න යන්නේ සීලාචාර දේශපාලනය. කාට හරි හිතේ තරහක් ආවේගයක් තියෙනවනම් මම ඒකට විසඳුමක් දෙන්නම්, ඇති තරම් සහන දෙන්නම්. ඔබලාගේ ආවේගය නැති කරන්න. හැබැයි විරුද්ධවාදීන්ට ගිහිල්ලා හිරියර කරන්න එපා. එහෙම කරොත් මතක තියාගන්න ඒකේ කළු පැල්ලම එන්නේ මට. මම ඇඳගෙන ඉන්න සුදු ඇඳුමේ මල් ලෑස්තිනේ කළු පැල්ලම් දාගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔබලාට ඔබලාගේ හිතේ ප්‍රශ්න වලට, ගැටලු වලට මම සංවර්ධනෙන් උත්තර දෙන්නම්. ඔබලාගේ මුදල් පසුම්බිය පුරවන්නම්. ඔබලාගේ බඩකට පුරවන්නම්. ඔබලාගේ ත්‍රිපාසය සංසිඳවන්නම්. හැබැයි ඇහැට ඇහැක් මගේ ළඟ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න තවත් එකක්. බලයක් ලැබුණාම අපි දැනගන්න ඕන නිහතමානී වෙන්න. අපි උත්කච්ච වෙන්න හොඳ නැහැ. උදම් වෙන්න හොඳ නැහැ. ඔළුව ඉදුම ගන්න හොඳ නැහැ. දැන් පහුගිය අවුරුදු 9 කාලේ හැසිරුණු ආකාරයට අද ඒ අයට පහලේ පාරේ බහලා යන්නත් බෑ. මම ඒ විදිහට හැසිරෙන්නේ නැත. මට ඒක ගැන උගන්වන්න එන්නත් එපා. ඒ වෙනුවෙන් උගන්වන්න එන්න આવොත් මම එයාට කියනවා, නැවතත් කරක් කියනවා, මගෙන් අයින් වෙලා යන්න පුළුවන්. එහෙම කවුරුත් ඉන්නවද අයින් වෙලා යන්න? කවුරු විරුද්ධද මේකට? තවත් කාරණාවක් තියෙනවා. මම ගිහිල්ලා තිස්සමහාරාම පොලිසියේ OIC මහත්තයාගේ පුටුවේ වාඩි වෙන්නේ නැත. මම රජයේ නිලධාරීන්, පොලිසියේ නිලධාරීන්ට යුනිෆෝම් එකේ නිල ඇඳුමේ ගරුත්වය රැකගෙන අවංකව, පිරිසිදුව, අපක්ෂපාතීව රාජකාරී කටයුතු කරන්න අපි ඉඩ දෙනවා. අපි පොලිසියේ නිලධාරීන්ට කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පොරොන්දුවක් තමයි කුඩු ඉවත් කිරීම. කරුණා කරලා මේ තිස්සමහාරාමේ කුඩු වසංගතය, මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩු වසංගතය සහ මුලින්ම සුණු විසුණු කරලා තමන්නට අපේ මන්නකට කුඩුකාර වෙන්නේ
මාව බේරලා දෙන්න අරෝ මේව කරන්න ඊයේ. මගේ ගේට්ටුවෙම ගහලා තියෙනවා. පොලිසියෙන් කරන්න තියෙන රාජකාරී වලට මගේ ගෙදරට එන්න එපා. හැබැයි හොරුන්ගෙන් මංගොල්ලකාරීන්ගෙන් දූෂිතයෙන්ගෙන් විපතටපත් වුණු අයට මගේ ගෙදර ඇවිල්ලා සහනයක් ඉල්ලන්න පුළුවන්. වරදක් කරලා මගේ ගෙදරට නම් එන්න එපා. අවුරු තමනාප වෙන්න එපා. හැබැයි මං තමුන්නාන්සලට කියනවා මගේ සිහිනයක් තියෙනවා. ඒ සිහිනය තමයි මේ කොම්පැනි කාර්යෝ අයිති කරගත්ත ඒ ඉඩකඩම් අනිවාර්යයෙන්ම දහස් ගණනක් රජයේ ඉඩම් තියෙනවා. ලොකු බොරු මධ්‍යස්ථාන බිහි කරන්න වෙන් කරලා ඒ හැම ඉඩමක්ම අනිවාර්යෙන්ම නියත වශයෙන්ම මේ දිස්ත්‍රික්කයේ මේ ආසනයේ ඉඩමක් කඩමක් නොමැති අපේ ආදරණීය දූ දරුවන්ට අම්මලා තාත්තලට බෙදලා දෙන එක මන් තමුන්නාන්සලට කියන්න කැමතියි. අද උදේ පළවෙනියෙන් අපි ජයග්‍රහණය කරයි කියන පණිවිඩය මට ලැබෙනකොට මොකද්ද මම පොලිසියට ඉස්සෙල්ලම කතා කරලා කිව්වේ දන්නවද? මම කිව්වා චමල් රාජපක්ෂ මහත්මයාගේ කතානායකතුමාගේ සේනපුර නිවසට සම්පූර්ණ ආරක්ෂාව දෙන්න. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ රාමා රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නිරුපමා රාජපක්ෂ මැතිණියගේ ඒ නිවෙස් වලට ආරක්ෂාව ලබා දෙන්නේ කියලා ඉස්සෙල්ලම SSP මහත්තයාට මමයි කිව්වේ. ඒ වගේම ඉන්දික මන්ත්‍රීතුමා අපේ OIC මහත්තයාත් ඉන්නවද කොහෙද ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. දේශපාලනය කියන්නේ අපි ප්‍රතිපත්තිවත වෙනස් වෙනවා. හැබැයි දේශපාලනය කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මරකමින් කරන්න පුළුවන්, තුවක්කු බලෙන් කරන්න පුළුවන්, පාදඩ කමින් කරන්න පුළුවන්, නින්දිත කමින් කරන්න පුළුවන්. ඒ එකක්වත් මම කරන්නේ නැහැ. මම තමුන්නාන්සලට පොරොන්දු වෙන්නේ එක දෙයයි. ඒ එක දේ තමයි ඇති තරම් තමුන්නාන්සලට අර මම වේදිකාවේ කිව්වා වගේ දිලිප් මන්ත්‍රීතුමාගේ වචන වලින් කියනවා නම් ඉස්ම යන්න තමුන්නාන්සලට සහන දීවරාතුමා කියන්නේ ඔක්කොම නැති වෙන්න සහන බෙදනවා කියලා. එතකොට ඔක්කොම ළඟ කරහොප්පු වෙලා තමයි ඉන්නේ. උස්ම ගන්න පොඩ්ඩක් ඉර කියලා අපි ඔයගලට සහන දෙනවා. අන්න ඒ නිසා මම ඔයගලන්ට කෑ ගහනවා තරවටු කරනවා කියලා හිතන්න එපා. මොකද අනිවාර්යෙන්ම මම අවුරුදු 10 මාරක් මම අරලියගහ මන්දිරේ හිටියා. මම අවුරුදු 4 මාරක් ජනාධිපති මන්දිරේ හිටියා. මම දන්නවා මගේ තාත්තා ජනාධිපති වෙනකොට කවුද හිටියේ? නැති වෙනකොට කවුද නොසිටියේ? මගේ තාත්තා නැති වෙනකොට කවුරුත්ම හිටියේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව ගැන මම කියන්නේ. එතකොට මම හම්බන්තොට දිස්ත්‍රික්කේ ඇවිල්ලත් නැහැ. 93 මැයි 1 වෙනිදා වෙනකොට මැයි 1 වෙනිදා උදේ මම ජනාධිපතිගේ පුතා මගේ මතක හැටියට 12:40 වෙනකොට මම හිටපු ජනාධිපතිගේ පුතා. හොඳට මතක තියාගන්න මේක චක්‍රයක්. බලය ලැබෙනවා, බලය නැති වෙනවා. බලය ලැබෙනවා, බලය නැති වෙනවා. දෙපාරක් තුන් පාරක් බලය ලැබෙනවා, කවදා හරි බලය නැති වෙනවා. හොඳට මතක තියාගන්න බලය තියෙනකොට හැසිරෙන්න ඕන. බලය නැතිකොට මහා පාරේ ආරක්ෂක නිලධාරීන් නැතුව යන්න පුළුවන් වෙන විදිය. මම තමුන්නාන්සලාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මම දන්නවා මගේ මේ වචන මුටි වැට කාපු අයට අමිහිරි වෙන්න පුළුවන්. මොකද වසර 20කට වැඩි කාලයක් මුටි කාලා විවිධ හානි වලට ලක් වෙලා ඇත්තටම කර වෙලා ටෙම්පරාදු වෙලා පැලිලා ඉන්න කොට්ටාසයක් ඉන්නවා. මම ඒකට කියන්නේ නැවතත් තරක් මේකයි. ඔබලා කරපු කැපවීම වලට අපි සහන දෙන්න. ඔබලා ජීවත් කරවන්නට ඔබලාගේ ජන ජීවිතය උසස් කරන්නට අපි ශක්තිය දෙන්න. මට පේනවා අපේ කෝන් වෙලානේ කොටසක් අතන ඉන්නවා. මේ මැතිවරණේ කෝන් වෙලානේ අපේ ආධාරකරුවෙකුගේ ගෙදරකට මේ මෛත්‍රී මැතිතුමාගේ
පෝස්ටර් වල එව්වයි කියලා. ගෙදරට ගිහිල්ලා හින්දි මාමලා ගෙදරට තිබ්බ වෙයි. ඒ දේශපාලනේ අපි ළඟ නැහැ. අපි කරන්නේ එළියත් මගේ හොඳ සංවිධායකවරුගේ ත්‍රිවිල් එක හැම විටින් ඉවරයි. වෙඩි තියලා. දැන් වෙඩි තියන සංස්කෘතිය ඉවරයි. කවුරු හරි අවියක් අතට ගත්තොත් OIC මහත්මයාට බලය තියෙන්නට ඕන ඒ අවියත් එක්කම පුද්ගලයාව දාන්න මාස ගානකට ඇතුළත. මම OIC මහත්තයන් ඉල්ලීමක් කරනවා මේ ඉන්නවා තිස්ස මහරාමේ ওই බලුකායේ මැරයෝ. කලු කරපු ඩිෆෙන්ඩර් වල අලු කරපු කැබ් රථවල මිනිසුන්ට හානි කරපු විශාල ප්‍රමාණයක් මැරෙව ඉන්නවා. ඒවා දිලිප් බඳුවා මං ඉල්ලන්නේ. ඒ බඳුවා OIC නෙවෙයි. මම පැහැදිලිවම කියනවා ඒ කලු කරපු ඩිෆෙන්ඩර් වල කැබ් රථවල ගිහිල්ලා බස් වලට ඇල තියපු ඒ වගේම P56 වෙපන් අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ ඔළුවට තියපු ඒ සියලු දෙනාගේම අවිතික ඇතුළට ගන්න. ඒක අනිවාර්යයෙන් ඉෂ්ට කරන්න අපේ OIC මහත්තයා. ඒ වගේම ඉල්ලීමක් කරන තමුන්නාන්සලාගේ නැවත වරක් තමුන්නාන්සලාගේ දුක සැප වෙනුවෙන් අපි ජීවිතේ පරිත්‍යාග කරනවා. දැන් මේ කොට්ටාසෙ ගත්තොත් අනගොවියෝ ඉන්න විශාල ප්‍රමාණයක්. අනගොවියන්ට මේ රජයේ බොරුවක් කරා. මේ රජය කියන්නේ ඔය තිබ්බ රජය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය. ඒ රජයෙන් අඳගොවියාගේ අඳයිතිය දෙනවයි කියලා බොරු පනතක් ගෙනා. මම ඔබලාට කියන්න කැමති අනිවාර්යයෙන්ම මට බොරුවට දිනවක් වානු කියන්න බෑ දින 100යි 200යි කියලා. අනිවාර්යෙන්ම අඳගොවියාගේ අඳයිතිය සැබෑ ලෙස බොරුවෙන් තොරව අඳයිතිය ලබා දීමේ මහා පනතක් අපි පාලනය කරනවා. ඒ නිසා අපේ අද දවසේ අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා අද හවස 6ට දියුරුම් දෙනවා. එක දවසේ ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වැඩ කටයුතු වලට මට යන්න තිබෙන නිසා මම ඉක්මනින් මගේ කතාව අවසන් කරන්නම්. කවුරු තමනාප වෙන්න එපා. මම කියපු විදිහට මේ වැඩ කටයුතු කරා. තමුන්නාන්සලාට මම දොස් කියනවා රෝමියෝ කියලා හිතන්න එපා. කරුණා කරලා මරකමක් ක්‍රියාත්මක කරන්න එපා. කරුණා කරලා පොලිසියත් එක්ක ගැටෙන්න යන්න එපා. පොලිසියත් එක්ක ගැටෙන්න ඇවිල්ලා මට කතා කරන්න එන්න එපා. මම ඒක දැම්මම කියන්න. පැහැදිලිද? මේ මගේ දේශපාලන. කැමති නැත්නම් ඉවත් වෙන්න ඕන කට්ටියට ඉවත් වෙන්න පුළුවන්. හරි? මේ මගේ දේශපාලන. හැබැයි ඕනම කෙනෙකුට මගේ ගෙදරට ඇවිල්ලා කියන්න පුළුවන්. මගේ ගෙදර හදලා දෙන්න උදව් කරන්න කියලා. අන්න ඒකට මම හිතනවා. මට මේ මුද්දරේ නැහැ. මට සහන නැහැ. මට මේ අඩුපාඩු තියෙනවා. මට මේ ආර්ථික අපහසුකම් තියෙනවා. හැබැයි කඩාකට විදිහින් හෙට උදේට එන්න එපා. ඕවා සමස්තයෙන් පිළිවෙලකට මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද 2001 2004 කාලේ මගේ අතින් අඩුපාඩුකම් සිද්ධ වුණා. මම මේ අඩුපාඩුකම් සියල්ලක්ම හදාගෙන ඉදිරියට යන්න වෙනවා. ඉතින් මේවා හදාගෙන යනකොට ඔව් ඒ අඩුපාඩුකම් වලට ගිනි පොලියත් එක්ක ඕගලන්ට දෙනවා මේ සහනය. ගිනි පොලිය අය කරනවා නෙමෙයි. විශේෂයෙන්ම තමුන්නාන්සලාට කියන්න කැමති මගේ ගෙදරට ඇවිල්ලා ඕනම කෙනෙකුට සුහදශීලීව කතා කරලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා හැමෝටම නිහතමානීව සලකලා අපි බලාපොරොත්තු වෙන අපේ සමාජිකයන්ට ප්‍රමුඛතාවය දීලා මම මේක හංගන්න යන්නේ නැහැ. ඒක එලිපිට කියන්නට ඕන. මාත් එක්ක දරදිය කොටන් අදපු අය පෙරහැරිය ගෙනියනවා කියලා මම කිව්වා. ඒ වගේම අලුතෙන් බැනෙන්න ඉන්න අයටත් මම ආරාධනා කරනවා. ඔය නිවට බලුකායෙන් ඉවත් වෙලා එන්න සාර ධර්ම සහිත සාහිත්‍ය මනුස්සකම රජ කරවන සජිත්‍ය බලකායට එන්නේ කියලා මම ආරාධනා කරනවා. ඒ නිසා මම මේකට දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. අපි ඉදිරියේදී නැවතත් පළක් හොඳ ජනහමුවක් පවත්වලා කොහොමද අපි නිවැරදිව යන්නේ? කොහොමද අපි පිරිසිදුව යන්නේ? ඒ වගේම මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මගේ කාර්යාලයේ ජරාව කන බඩු නැහැ. මේ පාර මම මොනවා හරි දෙනවා නම් මම දෙන්නේ නැහැ පුද්ගලයෝ හරහා. මමයි දෙන්නේ. මම නාමලේඛනයේ බලලා මමත් හොඳ අලියෙක්ින්ද මට පොඩක් මතක තියෙනවා. මමත් හොඳට දන්නවා සමිති සමාගම් මට රවට්ටන්න බෑ. කවුරු තරහ මොනවත් දෙන්නේ නැහැ. දෙන හැම දෙයක්ම මං මූණ දිහා බලලා තමයි මම තෝරන්නේ. අපි ගොඩ මෛත්‍රීපාල සිංහල මැතිතුමාට
සජිත් යුගයට